channel එක පැත්තට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න එකතු වුණා. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් තරන් ඇවිල්ලා තියෙන pregnancy journey එකේ අලුත් වීඩියෝ එකක්. මේ මම ඇවිල්ලා ඉන්නේ අපේ ගමේ ක්ලිනික් එකට. මේ ආව පළවෙනිම දවස. ඉතින් midwife මිස් කියලා තිබුණ reports ටිකත් අරගෙන ආවා. ඒ වගේම අපිට urine sample එකක් අරගෙන එන්න කියලා කියනවා. urine sample එකේ තත්ත්වය අනිවාර්යෙන් හැමදාම check කරනවා. ඉතින් මෙතන හරි ලස්සන තැනක් හැමදාම හම්බෙනවා අලුත් යාළුවෝ. ඒ කියන්නේ අලුත් බණ්ඩියම්මලා හම්බෙනවා. එතකොට midwife මිස් එක අලුත් දේවල් ඉගෙන ගන්නවා. දන්නේ නැති දේවල් කතා කරලා අහගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්ලිනික් ආවම තමයි අපිට ත්‍රිපෝෂ හම්බෙන්නේ සහ නොමිලේ යකඩ පෙති විටමින් ওই දේවල් ලැබෙනවා. අපි ප්‍රයිවට් ක්ලිනික් වලට ගිහිල්ලා ප්‍රයිවට් ડોක්ටර්ව හම්බෙලා ඒ දේවල් ගන්න නැත්නම් අනිවාර්යයෙන්ම මේ අපේ ගමේ ක්ලිනික් එකෙන් ඒ සේරම පහසුකම් ලැබෙනවා. මිඩ්වයිෆ් මිස්ට අපි කෝල් එකක් දීලා කිව්වා මෙහෙම මම ප්‍රෙග්නන්ට් කියලා. එතකොට මිස් පොඩ්ඩක්වත් පරාද කරන්නේ නැතුව අපේ ගෙදරට ආවා. ඇවිල්ලා සේරම විස්තර අහලා ඒ දේවල් ලියපු කාඩ් එකක්. ඒක තමයි ගර්භණී කාඩ් එක කියලා කියන්නේ. ඒක අපිට දෙනවා. ඒ ගර්භණී කාඩ් එක අරගෙන තමයි හැමදාම ක්ලිනික් යන්න ඕනේ. ඉතින් මේ මම ගියේ පළවෙනි දවසේ අපිට සැසියක් තිබුණා. මේකට තමගේ මහත්තයාත් එක්ක එන්න කියලා තමයි කියලා තිබුණේ කිව්වේ. ඉතින් අපි මේ කියන උපදෙස් ටික අහගෙන හිටියා. ඔයාලටත් අහන්න තමයි මම මේක වීඩියෝ කරගත්තේ. මොකද හරිම වටිනා වැදගත් දේවල් ටිකක් පළවෙනි දවසේම මමත් දැනගත්තා. ඒක ඔයගොල්ලොත් එක්කත් මේ විදිහට ෂෙයා කරගන්න. වලට දතේ කැක්කුමක් හැදුනොත් ඒ දත් කැක්කුම කියන එක ලොකු කැක්කුමක්. ඒකට ඒකයි මේ බබා හඳුනන කියන අමාරු ඔක්කොම එකට ආවම ගොඩක් අමාරුයි. ඒකට ඒ නිසා ඒව කලින්ම අපි ඒව ඉස්සරහට තියාලා. හරි නැත්නම් ඊට පස්සේ බබා හඳුනාට පස්සේ ඔයාලගේ කටේ කෙල ඔයාලා පිළිනකොට ඔයාලගේ කටේ මේ බැක්ටීරියා බබාගේ කටේ ගිහිල්ලා එයා හරි නැති. කටක් මෙයා කියන්නේ ජෙම්ස් නෑනේ යාලි. එතකොට ඒව අපෙන් ගියාම කවුරු හරි යන බලා ගන්න තැනත්තගේ දත් නරක් වෙලා නම් මේක බබා දත් දෙනකොට බබාගේ දත් ටික නරක් වෙනවා. ඒක තමයි ගන්න සංගතකම. මේක දෙකට වල ඩේටල් එකට අනිවාර්යෙන් ඉන්න දැන් දත් වෙන්න ගන්න ඕනේ. එතකොට ඒත් එක්කම ඔයගොල්ලෝගේ බ්‍රෂ් එක ඔයගොල්ලෝ බ්‍රෂ් එකේ කැඳි ටික මෙහෙම පාලාල් වෙන්න හදනකොටම අලුත් බ්‍රෂ් එකක් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඒක මාස 3ක් නැදලා නෙමෙයි අලුත් බ්‍රෂ් ගන්න. අර කෙන්ද ඈත් වෙනකොට තමයි ගන්න ඕනේ. ටූත් පේස්ට් ටික දාලා ෆ්ලෝරයිඩ් දෙන ටූත් පේස්ට් එකෙන් තමයි ඔයාලා මදින්නේ. බබාලටත් ඒකම තමයි ඒක ඉස්සරහට කියලා. එතකොට ඒ විදිහට ඔයගොල්ලන්ගේ මේ මුඛ සාහය කෙලිය. හරිද? ඒක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට ඒකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ සතිය පෙන්නන්න නැති අය මොනවා පෙන්නන්න. හරි? එතකොට ඔන්න ඒක හරි. ඊළඟට අපේ දැන් තුන්වෙනි සතියේ තියෙන ලබන මාස 17. ඒ කියන්නේ මාර්තු 17. තුන්වෙනි සතිය කියලා කියන්නේ අපි ප්‍රයිවට් වලට තමයි කරන්නේ. දැන් පළවෙනි අයට මුල් මාස 3යි. ඒ කියන්නේ සති මේ අපි කරන්නේ සති 12 වෙනකම් ඒ මුල් එක. ඊට පස්සේ 28 වෙනකම් දෙවෙනි සතිය. ඊට 28 පස්සේ තුන්වෙනි සතිය. අපේ මෞඛික සතිය කියන්නේ ආය අපේ අප්‍රේල් වල එක දිනයක් තියෙනවා. අනිවාර්යෙන් සති 22 පහුවෙච්ච හැමෝම එන්න ඕනේ මෞඛික සති 22 වෙනකම් අවශ්‍ය නැහැ. ඔයාලට ඉස්සරහා වෙන මාසවල ඔයාලට අදාළ දවස් දාන්න. හරි? දැන් ඔයාලට ලේබලන්න දීලා තියෙනවා සති දැන් කාටද ඇත්තම ලේබලන්න කියනවනේ ඒක අනිවාර්යෙන් කියලා ඕනේ. ඊට පස්සේ සති 26 28 අතරදී ආයෙම නම් ලේබලන්න ඕනේ. ඒ දීපුවා අපි දැන් වට කාල පැය දෙකේ පළවෙනි තමයි මුලින් දෙන්නේ. හැබැයි සති 26 28 අතරදී OGTT එක කියලා දෙනවා. රෑ 10න් පස්සේ කන්න නැති ඉඳලා උදේ ගිහිලා ලේදි. මේක එක ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලන්න දෙන්න. මේක සති 26 28 අතරදී බලන්න. එතකොට දැන් ඒක වෙන්න අය අනිවාර්යයෙන්ම බලන්න. එතකොට මේ පරීක්ෂණ ටික හරියට කරගන්න. ඊට අමතරව අද අපි ඔයගොල්ලන්ගේ අලුතෙන් ආපු අයදී දැන් අපි පිටින් බලන්න දෙනවා වගේම අපි අපේ රජයෙන් බලනවා VDRL සහ HIV කියන බ්ලඩ් එකක් ඒක සායනය අද ගන්නවා. අද ආපු අයගේ අද ගන්නවා. එතකොට ડોක්ටර් ගන්නවා ඒක අරගෙන තමයි අපි ගෙදර යන්න ඕනේ. මේක මොකටද මේ බලන්නේ? මේ VDRL එක කියන්නේ HIV එක කියන්නේ අහලා තියෙනවද? HIV අහලා තියෙනවානේ. VDRL එක කියන්නේ මොනවද කියනවද?
HIV කොහොමද තියෙනවා. ඒකට කියන්නේ ලිංගාශ්‍රිත රෝග කියලා. හරි. අපි දැන් මේකෙදි බලනවා අපිට එහෙම එකක් නැහැ කියලා තහවුරු කරගන්න තමයි අපි මේ පරීක්ෂණය කරගන්නේ. අපි කරගන්න. හරි. මට ඒක නැහැ කියලා මම තහවුරු කරගන්න. මොකද බැරි වෙලාවල් මට ඒක තිබුණොත් එහෙම මගේ බබාට ඒක යනවා. අනිවාර්යයෙන්. එතකොට මේ මගේ බබාට යන එක සම්පූර්ණයෙන් නවත්ත ගන්න පුළුවන්. අපි මේ සති 12ට කලින් මේක අඳුරගත්තාම අඳුරගෙන අපිට අදාළ ට්‍රීට්මන්ට් පටන් ගන්න. දැනගත්ත ගමන් අපි අද බ්ලඩ් එක ගන්නකොට අද බ්ලඩ් එක යනවා. අපිට ඒක අනිවාර්යයෙන්ම කෝල් එක එනවා තියෙනවා. හරිද? එතකොට අපි ඒකට අදාළ ප්‍රතිකාරය කරනවා. බබාට යන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒකටයි මේ මුලදීම මේ VDRS සහ HIV ගන්න. ඒවා මේ බබාටත් එක්ක ඉස්සරහට අරන් යන්න අවශ්‍ය වෙද නේ. ඒකෙන් සම්පූර්ණ වළක්ව ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ පොසිටිව් කියලා අපිට එන්න පුළුවන්. ඒ එන්නේ අපේ මේ මොකද්ද හෝමෝන වෙනස් වෙනවනේ ප්‍රෙග්නන්සි එකත් එක්ක. අන්න එතකොට මේ වෙනස් වීමත් එක්ක තමයි ඒක පොසිටිව් කියලා වැටෙන්නේ. හැබැයි අපි ඊළඟ ටෙස්ට් එක කරනකොට ඒක නෙගටිව්. හරි. දැන් බැරිලාකට පොසිටිව් බය වෙන්න එපා. ඒක ප්‍රෙග්නන්සි එකත් එක්ක පොසිටිව් වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ ටෙස්ට් එක කරද්දී ඒක නෙගටිව් වෙනවා. ගොඩක් වෙලාවට ඉන්නවා. හරි. උදේ කලාතුරකින් කෙනෙක්ගේ තමයි මේ වීඩියෝ එක පොසිටිව් වෙන්නේ. මොන වෙන්නේම නැහැ. අපිට වාර්තා වෙන්නම නැති නිසා. හරි. ඒ නිසා අපි ඒකට අපිට නැහැ කියලා තහවුරු කරගන්නයි අපි කරන්නේ. අපි ඒකට ඒ බ්ලඩ් අපි මෙහෙන් රාගමයවල තමයි බලන්නේ. ඉන්නේ බලන්නේ. ඒක අපෙන් අද මේ කලින් මාකුවා දෙන්න බ්ලඩ් එක කියන්නේ. ඊළඟට මේ මුලම අය සති 12 වෙනකන් අපි ෆෝලික් ඇසිඩ් විතරයි ගන්නෙ. ඊට පස්සේ තමයි විටමින් මාරු කරන්නේ. ඒ මාරු කරන්න නම් අපි දැන් අද බ්ලඩ් එක බලලා තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕන ඔයාගේ හිමොග්ලොබින් කොච්චර ලෙවල් එකක ඉන්නවද කියලා. 11ට වඩා අඩු නම් අපි මෙතන පටන් ගන්නවා යකඩ පෙති දෙක ගානේ දෙන්න. හරිද? එතකොට අපි අත්ගාව තියෙන පෙත්ත තියෙනවා. අපි එකෙන් දෙක ගානේ දෙන්න. එතකොට ඔයාලා සති 12 වුණාට පස්සේ තමයි ඒව ගොඩ පටන් ගන්නෙ. උදේට අපි කැල්සියම් දෙනවා. කැල්සියම් පෙති දෙකක් දෙනවා. හරි මිලිග්‍රෑම් 100 පෙති දෙකක් අපි දෙන්නේ. එතකොට උදේට තමයි මේ පෙති දෙක බොන්න ඕනේ. හරි මේ හැම විටමින් එකක්ම බොන්න පුළුවන්. ඔයාලා පුළුවන් කණ්ඩ පැය දෙකකට විතර කලින් බොන්න පුළුවන්. රැටත් දෙන්නයි කණ්ඩ පැය දෙකකට විතර කලින් බොන්න පුළුවන්. නැත්නම් කාල පැය දෙකකට පස්සේ තමයි බොන්න. හරි ඒ කලින් පැය දෙකකට කලින් බිව්වත් කමන්නේ. කාල පැය දෙකකට පස්සේ බිව්වත් කම කරදරේ තියෙනවා. හරි ඒ උදේට කැල්සියම් පෙති දෙක බොන්න ඕනේ. ඊට පස්සේ රැට අන්න අර දැන් හොඳයි දැන් 11ට වඩා වැඩි අම්මලා ඉන්නවනේ HB අපි බලනකොට එයාලා අපිට එක අපි දැන් ඒක දිනන මේ විටමින වෙනස් જાතියක් අපි දෙනවා MS කියලා. එතකොට ඒක දෙන්නේ අපි සති 12 ඉඳන් තමයි දෙන්නේ. එතකොට ඒක අපි සම්පූර්ණ ඔයගොල්ලන්ගේ ප්‍රෙග්නන්සි කාලෙටම බොටල් එකක් දෙන්නේ. එතකොට ඒකෙන් එක ගන්න ඔයගොල්ලෝ බොන්න ඕනේ. ඊට පස්සේ හරිද විටමින් බොන හැටි. යකඩ එක අඩු නම් යකඩ පෙති දෙක ගානේ අපි බොන්න ඕනේ. ඊට පස්සේ සති 26 28යි අතර දැන් බලනවා නිකන්. ඒකෙන් දැන් කලින් එකේ හොඳ තිබිලා මේකේ අඩු. අර එකේ 11ට වඩා අඩු දෙනවා පටන් ගන්නවා. මේකේ 10.5ට වඩා අඩු පටන් ගන්නවා. යකඩ පෙති දෙක. අරක හොඳ වුණාට මේකේ අඩු නම් ආයෙත් දෙක ගන්න. හැබැයි අරකේ අඩු වෙලා මේකේ හොඳ වුණාට අරක අපි කන්ටිනියු කරගෙන බබා හරි ඒ විදිහට යකඩ පෙති පොතේ හොඳට අවුව වදින්න නැති තැනක ගබඩා කරලා තියාගන්න. ඔයාලට ඔය දෙක මේවා නිකම් කාඩ් කියලා දුන්නා කියලා නිකන් දාලා තියන්නේ අවුව ඉන්නේ නැති තැනක හොඳට ගබඩා කරලා තියාගන්න. දැන් විටමින් C එක ඔයාලා හොඳ කප් එකක දාලා තියාගන්න. අපි ජූස් දෙනකොට නැතිනම් ගණන් වෙයි. ඒකට ඒ වගේ අනිත් ඒවා මෙහෙම තියාගන්න ඕනේ. හරි. ඒකට අපෙන් බොනවා නම් අපෙන් බොන්න ඕනේ. ප්‍රයිවට් සර්ජන් ඒව බොනවා නම් ඒ වගේ. දෙකකින් එකයි බොන්න. විටමින් ටික ඒ විදිහට හරියට ගන්න. ඒ ටික ඔළුවේ තියාගන්නකොට දැන් අපි සැසිවලදී ඔයාලට අනිත් කාරණා ඔක්කොම කියලා දෙනවා. හරි? දැන් 10 සැසි ගෑස් දෙකක් අපි ඔක්කොම කියලා දෙනවා. දැන් විශේෂයෙන් දැන් ඔයාලා දෙන්න තමයි බබා දඟලන එක ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ නේද? දැන් ඔයාලට කාඩ් එක හම්බෙලා ඔයාලා ලකුණු කරනවා නේද? ඔයාගේ තව හම්බුනේ නැහැ නේද? අදහම්. ඒක සාමාන්‍යයෙන් අපි ඔක දැන් කාඩ් එකේ දැන් අපිට දීලා තියෙන ෂෙඩියුල් එක අපේ සති 4 නම් අපි ලකුණු කරනවා. හැබැයි අපි ඉස්සෙල්ලා නම් සති 28 ඉඳන් ලකුණු කරනවා. ඒක ලකුණු කරාට කමක් නැහැ. ඔයාලට ඒකට
දාන්නේ. එතකොට 10 පාරම ලකුණු කරන විදිහට දෙන උදේ 6 8 තමයි පටන් ගන්න. පටන් අරගෙන දැන් මොන දැනනවා. මොන දැන් පාට ගැස්මක් වගේ දැනෙනවා. ඒ එකම කොටුව කපන්න යන්නේ නැහැ. චුට්ටක් ඉන්නවා ආයෙ චුට්ටකින් තව එකක් දාගන්නවා. ආයෙ දානවා. ඔය වගේ දැඟලිලි දෙක තුනක් යනකොට අන්න අර කොටුව කපනවා. එක කොටුව. ඊට පස්සේ ඉතින් පැයක් හරි විනාඩි 45ක් හරි ගියාට පස්සේ ආයෙ කඩන්නලනවා. ඒකකොට ඒකම කපන්නේ ආයෙ චුට්ටක් එහෙම එක සැරේ ආවම ගහනවනේ කිව්වා. අන්න ඒක තමයි ඊළඟ කොටුව කපන්නේ. ඒක තමයි 10 පාර අපි දාලා ඉතල පරිදේ පටන් ගන්න වෙලාවක් තියෙනවා. අන්තිමට අපි අවසන් කරපු වෙලාවක් තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය පැය 12ක් ඇතුළත මේ දැඟිලි වාර 10 අපි දඟලලා තියෙන්න ඕන බලන්න. උදේ 6ට පටන් ගත්තොත් ඇඳලා 6 වෙනකොට 10 දඟලලා තියෙනවා. දැඟිලි වාර දෙකක් අතර පරතරේ පැය 3කට වඩා අපි කියන්නේ නැහැ. හරි. අපි අනුමාන කරනවා ඔයාලා දෙන්න විතර මේක දැන් ලකුණු කරනවා ඇස්. එතකොට අපි අනුමාන කරනවා පැයකට සැරයක් දඟලනවා කියලා. හරි. ඒකට ඒ අනුමානෙන් ඉඳලා දැන් නැගලුවේ නැහැ කියන පැයක් කියන්නේ. ඊගාව පැය වඩුවා වම් පැත්තේ මාන්සිලා ඉඳලා බලන්න දඟලනවා කියලා. නැගලුවොත් හරි. නැගලුවේ නැත්නම් දැන් පැය දෙකක් ගිහිල්ලා මොන වහාම යනවා. එතන පැයකට ගිහින් බබා බේර ගන්න වෙලාව තියෙනවා. අර පැය තුනක් මෙතන ඉඳලා ඔහෙ කියනකොට බබා බේර ගන්න වෙලාව නැහැ. ලකුණු කරන කලින් අනිවාර්යයෙන්ම වැදගත්. දැන් උදේ ඉඳන් නැගලුවේ නැහැ කියලා හවස 5ට කෝල් කරලා කියලා වැඩක්. ඒකයි ඒක තේරුම. හරි. ඒක ලකුණු කරන කී බබා නැගලා නික ගැන හොඳ කල්පනාවෙන් ඉන්න එකේ තේරුම ඕනෝක. හරි. ඒක නිසා ඒ ගැන වාරයක් කල්පනාවෙන් ඉන්න ඒ ලකුණු කරනවා. හරි. ඒක තමයි වැදගත්ම දේ දැන් ඔයාලට. අපි දැන් මෙච්චර කල් බලාගත්තත් බබා තව චුට්ට වෙලාවයි තියෙන එකට හොඳට බලා ගන්න ඕනේ. අපි ලෙවල් එකේ බබා හැමෙන්නම ඔය ලකුණු කරනවා. ඒ නිසා ඒක හොඳ අවධානයක් ඔයාලා දෙන්න ඒක දෙන්න. අනිත් අය බබා දාගන්න පස්සේ සති 18න් පස්සේ අපිට දැනෙන්නේ දඟලනවා කියලා ඒවත් කියලා දෙන්න. දුක්ඛලා කල්පනාවෙන් ඉන්න ඕනේ විදිහට බබා දඟලන එක. නේ දඟලින් බබා දඟලන වහාම ගත වෙනවා. හරිද? ඒක විශේෂ දෙයක් ඈ. ඒක ඔළුවල තියාගන්න දඟලන්න පටන් ගත්තට පස්සේ දැන් ඇති දැන් මට කොටස් කැඩෙනවා කියලා. ගමේ ක්ලිනික් එකෙත් සාමාන්‍ය විදිහටම බර කිරනවා අපේ උස බලනවා ඒ හැමදේම සටහන් වෙනවා මූත්‍රා පරීක්ෂා කරනවා ඒ වගේම ගමේ ක්ලිනික් එකටත් ડોක්ටර් කෙනෙක් එනවා ඒ ડોක්ටර්ව හම්බෙලා අපේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන් මිඩ්වයිෆ් මිස් විතරක් නෙමෙයි ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහලා දැනගන්නත් පුළුවන් ඒ වගේම ડોක්ටර් අපේ පරීක්ෂා කරනවා අපෙන් ප්‍රශ්න අහනවා මොන හරි අමාරුකම් අපහසුතා තියෙනවද කියලා. ඉතින් මේ හැමදේමත් මාක් කරනවා අපේ කාඩ් එකේ. ඒතර අපි විශේෂ දේවල් වලට මොන හරි රෝග වලට බෙහෙත් ගන්නවා නම් ඒ පිළිබඳව ડોක්ටර්ලා හොයලා බලනවා. ඉතින් ඕගොල්ලෝ ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් මම නම් යෝජනා කරනවා ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න කියලා ඕගොල්ලෝ ප්‍රෙග්නන්ට් අම්මලා නම් මොකද ඒකේ සෑහෙන අපි නොදන්න අපිට නොතේරෙන වටිනාකම් තියෙනවා. අපිට ඕනෑම ප්‍රශ්නයක් ආපු වෙලාවකට අපේ මිඩ්වයිෆ්ට කෝල් කරලා අපිට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. පෞද්ගලික රෝහලක ડોක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න යන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මෙතනදී ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පුළුවන් ඔයාලට. විටමින් යකඩ වගේ දේවල් අපි මේ කාලෙදී අරගන්න ඕනේ ගර්භණී කාලෙදී. ඉතින් ඒවා මිලදී ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒ හැමදේම ගමේ ක්ලිනික් එකෙත් අපිට ලැබෙනවා. ඉතින් මේ වගේ ගමේ ක්ලිනික් එකේ මං ලැබුව අත්දැකීම තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් තවත් අපේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම දන්න දේවල් නම් උත්තර දෙන්නම්. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් ඒ පැත්තට ගිහිල්ලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න.